බෑන්ඩ් ඔෆ් ස්ටාර් සියලු දෙනාටම ආයුබෝවන් කියන ගමන් අද අපි බෑන්ඩ් ඔෆ් ස්ටාර් තුළින් කතා කරන්නේ බෑන්ඩ් වංශ කතාවේ. එනම් ශ්‍රී ලංකා බෑන්ඩ් වංශ කතාවේ වෙනස්ම මුහුණුවරකට අරන් ආපු බෑන්ඩ් එකක් ගැන. ඒ කියන්නේ නම ඇහුවොත් දෙපාරක් හැලිලා බලන, ඒ වගේම ඉස්කෝලේ නම කිව්වහම බෑන්ඩ් ගහලා තියනවද කියලා අහන තරමට ඉතාමත්ම දක්ෂ තූර වාදන කණ්ඩායමක්. ඒ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තූර වාදන කණ්ඩායම. ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යපටක පලකායේ පෙරදිග තූරවාදන ඇගීම් කඳුරේ අනසක පතුරාගෙන හිටියත් ප්‍රබල විද්‍යාර්ථයන්ට තම මංගල සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වන්නේ 2010. ඒ සාජන් අලුවිහාරගේ නායකත්වයෙන්. ඉන්පසුව මොවුන් පිටපිටම වසර 3කදී ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන්පසුව මොවුන් පිටපිටම වර්ෂ 3කදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ කියන්නේ පිටපිට ප්‍රථම ස්ථානය ලබා ගත්තා. එදා මෙතා තුර ලංකාවේ ඒ වගේ දක්ෂකමක් කරලා තියෙන්නේ බෑන්ඩ් ඉතාම අතලොස්සක්. ඒ කියන්නේ අතේ ඇඟිලි 5කටත් වඩා අඩුවෙන් තමයි ශ්‍රී ලංකාවේ ඒ වගේ පිටපිට ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ කණ්ඩායමේ ඒ ලිස්ට් එකට විද්‍යාර්ථ විද්‍යාලයේ බෑන්ඩ් එකත් අයිති වෙනවා. ඉතින් බෑන්ඩ් ගහන හැම කෙල්ල කොල්ලම කියන්නේ කැම්ප් වලට අලුත් දෙයක් ගෙනාවොත් ඒ විද්‍යාර්ථිකයන්. ඉතින් මගේ මතය නිවැරදි නම් දවුල් ආභරණ කියන සංකල්පයත් ඉස්සෙල්ලාම පෙරදිග තූර වාදන කණ්ඩායම් ශේෂ්ත්‍රයට ගෙනල්ලා තියෙන්නේ මොවුන්. ඉතින් මොවුන් ඉදිරියේදී පැවැත්වෙන සමස්ත ලංකා පෙරදිග තූර වාදන ඇගීම් කඳවුරට සහභාගී වීමට නියමිතයි. මේ තාක් කර ඇති සමීක්ෂණවලට අනුව ලංකාවේ බෑන්ඩ් කැම්ප් එකක සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමේ සම්භාවිතාවය 95ක් ඉක්මවා තියෙන්නේ බෑන්ඩ් ඉතාම අතලොස්සයි 8ක් 10ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ තූර වාදන කණ්ඩායමක් කඳුරු ගත වුණාම අර ඉස්කෝලේ ආවද මේ ඉස්කෝලේ ආවද අරයලා ෆස්ට් එයිද මෙයාලා ෆස්ට් එයිද වගේ එහෙම ෆස්ට් ටීමේ සම්භාවිතාවය ගැන අපි කතා කරද්දී සම්භාවිතාවයේ 95 ඉක්මවා තියෙන්නේ ලංකාවේ බෑන්ඩ් 8ක් 10ක් අතර ප්‍රමාණය.
ඉතින් විද්‍යාලය තෝරාගෙන කණ්ඩායමත් එම 95% ඉන්නවා. ඉතින් බෑන්ඩෝස්තාර් අපි ප්‍රාර්ථනා කරනවා විද්‍යාලීය තෝරාදන කණ්ඩායමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත සහ ඔවුන් කඳුරු ගතවීමට නියමිත පෙරදිග සමස්ත ලංකා ඇගයීම් කඳවුරේදී ඔවුන්ට දක්ෂතා දක්වලා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වේවා කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලත් රස වින්දා නම් අමතක කරන්නේ නැතුව අපිට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.